අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියන ගාථාව කිව්වේ කුණු ගඳ ගහන මඩ වලකට ජරා වලකට වැටිච්ච රජ කෙනෙක්. ඇයි මම මේක අද කියන්නේ? අද මේ ගාථාවේ තේරුම වැරදියට කියලා ඒක සමාජ මාධ්‍ය හැම තැනම පැතිරලා යනවා. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්නත් බෑ කියලා. නමුත් ඒ ගාථාවේ නියම තේරුම ඒක නෙවෙයි. ඒක නිවැරදි කරගන්න ඕන නිසා තමයි අද මම ඔබට මේක කියන්නේ. මේක තියෙන්නේ සරබ මිග ජාතක කතාවේ. සරබ මිග ජාතක කතාවේ රජතුමයි තමන්ගේ සේවකයෝ පිරිසයි දවසක් මුවදඩේමේ කැලෑවේ යනවා. එහෙම යනකොට එයාලා කතා කරගත්ත එක ක්‍රමයක්. මොකද්ද? කවුරු හරි කෙනෙක් ළඟින් මුවෙක් ගියොත් ඒ ළඟ ඉන්න කෙනා තමයි ඒ මුවාට විදින්න ඕනි කියලා. ඉතින් සේවක පිරිස උපක්‍රමයක් යොදලා රජුරුව ළඟින්ම මුවෙක් යන විදිහට සැලැස්සුවා. ඒ විදිහටම රජුරුව ළඟින් මුවෙක් දිව්වා. ඒ ගියේ නිකන් කෙනෙක් නෙවෙයි මුව රජුරුව. සරබ මිග කියන මුවා. මෙහෙම වේගෙන් දිව්වා. රජතුමාට දුනුයිතලෙන් විද්දට ඒක වැරදුනා. මුවාට වැදුන්නේ නැහැ. ඉතින් ළඟ හිටපු සේවක පිරිස රජුරුවන්ගේ උසුළු විසුළු කරන්න පටන් ගත්තා. අයියෝ රජතුමාට හරියට විද ගන්න බැරි වුණානේ කියලා. රජතුමා ලැජ්ජාවටපත් වෙලා දුනුයිතල විසි කරලා කඩුව ඇරන් මුවා පස්සෙන් වේගෙන් දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ මුවා පස්සෙන් යන අතරේ රජතුමා අර කුණු මඩ වලකට ජරා ගඳ ගහන දුග දහමන වලකට වැටුණා. මුවා වේගෙන් දුවලා ආපස්සට හැරිලා බැලුවා. බලනකොට රජතුමා නැහැ. මුවා දැනගත්තා අර වලට වැටෙන්න ඇති කියලා. වල මගහැරලා මුවා දිව්වේ. මුවා දන්නවනේ කැලේ පිළිබඳව. ඊට පස්සේ මුවා වේගෙන් ආපස්සට ඇවිදින් රජතුමා ළඟට ඇවිදින් කතා කරලා රජතුමා වලෙන් ගොඩ ගත්තා. මුවා වලට බැහැලා ශක්ති සම්පන්න මුව රජතුමානේ. ගොඩ අරගෙන රජතුමාට ධර්මයේ දේශනා කරා. යහපත් දේවල් කරන්න කියලා. මේක ජාතක කතාවක්නේ. ජාතක කතාවේ තියෙන දේ මම මේ කියන්නේ. ඊට පස්සේ රජතුමා මුවා පිළිබඳව පැහැදිලා මුවා ඇතුළු සියලු මුවන්ට අභය දාණය දුන්නා. ආපස්සට රජතුමා සේවක පිරිසත් එක්ක රජමාලිගාවට ආවා. එවිදින් පහුවදා ගාථාවක් කිය ඉන්න. ඔන්න ඔය කියපු ගාථාව තමයි මේ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නහි චින්තාමයා භෝගා ඉත්‍යා පුරිසස්සවා. මේ ගාථාව නිතර කියනවා රජතුමා. මේක ඇහුණ පුරෝහිත බ්‍රාහ්මණයාට. බ්‍රාහ්මණයා රජතුමා ළඟට ඇවිදින් කලින් දවසේ රජතුමාට වෙච්ච විපත සියල්ලම පුරෝහිත බමුණ එහෙන් දැක්කා වගේ කිව්වා. ඉතින් රජතුමා කිව්වා බමුණට ඒ කොහොමද ඔබ මා එක්ක මුවදඩේ මේ ගියෙත් නෑනේ. මේක දැක්කා වගේ කියන්නේ කියලා. ඊට පස්සේ රජතුමාට කියනවා පුරෝහිත බමුණ රජතුමා කියන විදිහට මට මේක තේරෙනවා තේරුම් ගන්න පුළුවන් කිව්වා. මේකේ තේරුම තමයි අචින්ති තම්පි භවති කියලා කියන්නේ නොසිතන දේ සිදුවේ. චින්ති තම්පි විනස්සති. සිතන දේ සිදු නොවේ. නහි චින්තාමයා භෝගා ඉත්‍යා පුරිසස්සවා. ඉත්‍ත්‍යයකට හෝ පුරුෂයෙකුට සිතූ පරිදිම සම්පත් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මේකේ තේරුම. ඔය ගාථාවේ තේරුම තමයි ඔය මෙනෙහි කර ඔය රජතුමා ඕක කියලා තියෙන්නේ. මොකද රජතුමාට අචින්ති තම්පි භවති. නොසිතන දෙයක් නේ සිදු උනේ. කුණු මඩ වලකට වැටේ කියලා හිතුවේ නෑනේ. චින්ති තම්පි විනස්සති. තමන් සිතන දේ සිදු උනේ නෑනේ. ඉතින් විනාශ දෙයක් නෙවුනේ මුවදඩේ මේ කියලා ඒ මුවා අරගෙන එන්න ලැබුණේ නෑනේ. අමුතුම දෙයක් නිසිද්ධ වුණේ. ධර්මය අහන්න ලැබුණා මුවෙක්ගෙන්. ඒ විදිහට අභේදානය දුන්නා මුවන්ට. ඊට පස්සේ තමන් නොහිතන විදිහට එන්න සිද්ධ වුණා. මේ හැම දෙයක්ම වෙනස් වුණානේ. අන්න ඒක තමයි ඔය ගාථාවෙන් ඔය සඳහන් වෙන්නේ. ඒක නිසා මේක නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒ ධර්මයට තියෙන ගරුත්වය නිසා තමයි මම මේක නිවැරදි කරලා ඔබට කිව්වේ. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.